හරි. ළමයි අපි එහෙනම් ක්ලාස් එකේ වැට් එක පටන් ගමුද? මම කතා කරන එක ඇහෙනවනේ? අවුලක් නැහැනේ? හරි. පුතේ අපේ ගිය සතියේ ඔයාලට මතක ඇති ගැළපිලි ගානක් හැදුවා ගැළපිලි ටිකක් දාලා. ඒතර අද දවසේ මගේ ප්ලෑන් එක අදත් මම ගැළපිලි ගානක් හදනවා පුතා. ගිය සතියේ කතා නොකරපු ගැළපිලි දාලා. විශේෂයෙන්ම වැට් ගැළපීම ඊට පස්සේ හානි කරන ලාභ වෙන් කිරීමේ ගැළපීම ඊට අමතරව තව කියන්නේ ප්‍රධාන වශයෙන් ওই දෙක වැට් ගැළපීම හානි කරන ලාභ වෙන් කිරීමේ ගැළපීම ඔය ගැළපිලි දෙකක් දාලා තව පරණ ගැළපිලි ටිකකුත් දාලා හොඳ ගානක් අපි හදමු. හරි. කට්ටිය රෙඩි වෙලා ගාන හදමු. එදා වගේ ගැම්මට පැයකමාරක් දෙකක් වගේ අරන් සුපිරි වැඩක් කරමු. හරි. රයිට්. අපි පොඩ්ඩක් මෙහෙම කරමු. එදා වගේම අපි මුලින්ම ශේෂ පිරික්සුම ඇඳගමු. හරිද? එදා වගේම ශේෂ පිරික්සුම ඇඳලා ඊට පස්සේ අපි ස්ට්‍රක්චර් එක ගහගෙන අතිරේක තොරතුරු ලියන ගමන් ආකෘතියට දාමු. එතකොට අර ඉක්මනින් කාලය ඉතිරි වෙනවා. තේරුණාද? රයිට්. ලියන්න මේ ප්‍රශ්නය. සිරිපාල ව්‍යාපාරයේ සිරිපාල ව්‍යාපාරයේ 2026 3.31 දිනට ශේෂ පෙරෙක්සුම පහත පරිදි වේ. සිරිපාල ව්‍යාපාරයේ 2026 3.31 දිනට ශේෂ පෙරෙක්සුම පහත පරිදි වේ. ඉක්මනට ලියයන් උඩින් 1000 කියලා දාගන්න. මුදල් ගැනුම් විකුණුම් හතරයි එක තොගය ණයගැති ණයහිමි හතරයි එක හානි කරන අලාභ වෙන් කිරීම හතරයි එක හානි කරන අලාභ වෙන් කිරීම හතරයි එක හානි කරන අලාභ වෙන් කිරීම ප්‍රචාරණ විදුලිය වැටුප් බැංකු ණය ණය පොලිය ඉඩම් මෝටර් රථ මට ලියා ගන්න කට්ටිය හතරයි එක මෝටර් රථ සමුච්චිත ෂය
යන්ත්‍ර යන්ත්‍ර සමුච්චිතශය වැට් ගෙවීම් 10යි ලද කුලය 200යි ප්‍රාග්ධනය දෙපැත්තේ වෙනස දාගන්න. ප්‍රාග්ධනය මට කවුරු හරි කියන්න ප්‍රාග්ධනය කීයද කියලා. ප්‍රාග්ධනය ඉක්මන් කළ මේ ශේෂ ප්‍රතික්ෂ මැද ගන්න. හරි. පුතේ ලියාගත්තද? මේ අනේ මට කවුරු හරි දෙපැත්ත වෙනස දාන්නකෝ ශේෂ ප්‍රතික්ෂුමේ. හොඳ ළමයි. ඉක්මන් කළා දාන්න කවුරු හරි. ඒක ප්‍රාර්ථනා විදිහට ගන්න බැර පැත්තේ. බලන්න ඔයා ලියලා තියෙනවා හරිද කියලා. මුදල් හර පැත්තේ 500යි, ගැණුම් 310යි, විකුණුම් 2200යි, 4 එක තොගය 100යි, ණයගති 500යි, ණය හිමි 200යි, 4 එක හානි කරන ලාභ වෙන් කිරීම බැර 10යි, ප්‍රචාරණ 100යි, විදුලි 150යි, වැටුප් 200යි, බැංකු ණය 500යි, ණය පොලිය 20යි, ඉඩම් 500යි, මෝටර රථ 800යි, 4 එක මෝටර රථ සමුච්චයය 200යි, යන්ත්‍ර 600යි, 4 එක යන්ත්‍ර සමුච්චයය බැර 100යි, වැට් ගෙවීම් 20යිද 10යිද? වැට් ගෙවීම් 10යි ඈ. වැට් ගෙවීම් 10යි නේද? ඔව්. වැට් ගෙවීම් 10යි, ලද කුලී 200යි. බලන්න ප්‍රාර්ථනය කීයද කියලා. chat එකට දාන්න කවුරු හරි.
380යිද? බලන්න ප්‍රාර්ථනයේ 380යිද කියලා. හරි. right. අතිරේක තොරතුරු ලියන පිටුවක් ඉඩ තියන්න. ඉඩ තියලා ඉක්මනින් ගහන්න කට්ටියම ආකෘතිය ආදයම් ප්‍රකාශයේ මූල තත්ත්වයේ ආකෘතිය ගහන්න. ඉක්මන් කළා ආදයම් ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශයේ ආකෘතිය ගහන්න. හරි. ආකෘතිය ගැහුවද?
හරි. පුතේ අපි වැඩ ටික පටන් ගමු. හරි. එන්න පළවෙනි අතිරේක තොරතුරට ශේෂ පරීක්ෂම ලියාගත්ත නේද නිතාරා? ලියාගත්තේ නැත්නම් ගාන හදන ගමන් ලියා ගන්න. right. ගිය සතියේ කතා නොකරපු ගැළපිලි ටිකක් තමයි අද දාන්නේ. ගිය සතියේවත් දාන්නම්. සුපිරියට වැඩේ කරමු. කට්ටිය උනන්දුවේ වැඩේ කරමු ලස්සන්ට. හරි. ලියන්න පළවෙනි ගැළපිල්ල. ලියන්න පළවෙනි අතිරේක තොරතුර. ඉහත විකොණුම් හා ගැනුම් තුල ඉහත විකුණුම් හා ගැනුම් තුල 10%ක වැඩ බදු පවතී. ඉහත විකුණුම් හා ගැනුම් තුල 10%ක වැඩ බදු පවතී. ඉහත විකුණුම් හා ගැනුම් තුල 10%ක වැඩ බදු පවතේ. මෙම ව්‍යාපාරය වැඩ සඳහා ලියාපදිංචි වී ඇත. මෙම ව්‍යාපාරය වැඩ සඳහා ලියාපදිංචි වී ඇත. හරි. ඉහත විකුණුම් සහ ගැනුම් තුල 10%ක වැඩ බදු පවතී. මෙම ව්‍යාපාරය වැඩ සඳහා ලියාපදිංචි වී ඇත. හරි. පුතේ මේ අහගන්න හැම දරුවෙක්ම මතක තියාගන්න කවදාවත් විකුණුම් ටී අකුර ඇතුලේ ගැනුම් ටී අකුර ඇතුලේ වැට් එක තියන්න බෑ. ඔක හොඳට මතක තියාගන්න. මෙයා කියනවා ඉහත විකුණුම් සහ ගැනුම් ඇතුලේ 10%ක වැට් බදු තියෙනවලු. හරි. දැන් ගැනුම් 310යි විකුණුම් 2200යි. ඔය දෙක ඇතුලේ 10%ක වැට් බදු තියෙනවලු. ඒක වැරදි. අවදාවක්වත් විකුණුම් ටී අකුර ඇතුලේ ගැනුම් ටී අකුර ඇතුලේ වැට් තියන්න බෑ. ඔක මතක තියාගන්න. අවදාවක්වත් බෑ. හරි. ඔක හොඳට මතක තියාගන්න කවදාවත් විකුණුම් ටී අකුර ඇතුලේ ගැනුම් ටී අකුර ඇතුලේ වැට් තියන්න බෑ තහනම්. හරි. මොකද මේ ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි. මේ වැට් සඳහා ලියාපදිංචි. හරි. එහෙනම් මේ අහගන්න. ඉහත විකුණුම් සහ ගැනුම් තුල 10%ක වැට් බදු පවතී. මෙම ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වී ඇත. පුතේ විකුණුම් සහ ගැනුම් අතුලේ වැට් තියන්න බෑ. වහාම වැට් එක අයින් කරමු.
ඔයාලට ඇහෙනවද මං කියන එක? හරිනේ. මොකක්ද එකපාරට උනා? හරි. ඒතර මම මේ කියන එක අහගන්න. හරි. මාර කල්නොත් කිව්වද අපේ ගැළපෙilla ඇවිල්ලා. හරි. අපේ ගැළපෙilla ඇවිල්ලා ඉහත විකුණුම් සහ ගැනුම් තුල 10%ක වැට් බදු තියනවලු. මතක තියාගන්න විකුණුම් ගැනුම් ඇතුලේ වැට් තියන්න බෑ. වහාම වැට් එක අයින් කරන්න. මොකද වැට් කියන එක රජයට අයිති දෙයක්, ව්‍යාපාරයට අයිති දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම විකුණුම්. විකුණුම් වල වැට් එක රජයට අයිති. අපිට අයිති නෑ. එතකොට මෙයා කියනවා විකුණුම් සහ ගැනුම් ඇතුලේ වැට් එක තියෙනවලු. වහාම අයින් කරන්න. ඒක වැරදි. හරි. රයිට්. අපි අයින් කරමු. කට්ටිය කොහමද වැට් එක හොයන්නේ? දැන් මෙන්න මේ ගැනුම් ඇතුලේ මේ විකුණුම් ඇතුලේ වැට් තියෙනවලු. ගැනුම් ඇතුලේ විකුණුම් ඇතුලේ වැට් තියෙදි වැට් එක කොහමද හොයන්නේ? වැට් එක 10%යි නම් 110න් බෙදන්න 10න් වැඩි කරන්න. හරි. 110න් බෙදන්න 10න් වැඩි කරන්න. විකුණුම් 2200යි 110න් බෙදන්න 10න් වැඩි කරන්න. මට කියන්න මේකේ වැට් එක කීයද? 200යි මේකේ වැට් එක කීයද ආවේ? ආසන්න වශයෙන් කීයද කියලා බලන්න. ආසන්න වශයෙන් රුපියල් 28ක් වගේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාලා පොඩි කාලේ ඉගෙනගෙන තියෙනව නේද? වැට් එක විකුණුම් ASCII ගැනුම් ASCII තියෙනවා නම් දැන් වැට් එක 110 නම් 110න් බෙදන්න 10න් වැඩි කරන්න. 115යි නම් 115න් බෙදන්න 15න් වැඩි කරන්න. නැතුව මේ මෙහෙම බලන්න එපා වැරදි ඈ. හරි. මෙහෙම බැලුවොත් වින්දර වැරදි. මතකද පොඩි කාලේ මූලික පොත්වල අපි ඉගෙන ගත්තා. හරි. එහෙනම් මෙච්චරයි මගේ පුතේ. විකුණුම් ගැනුම් ඇතුලේ වැට් තියෙනවලු. ඔන්න අපි හොයාගත්තා. වැට් එක 110යිලු. එහෙනම් 110න් බෙදුවා 10න් වැඩි කරා ආසන්න වශයෙන් 28 අපි ගමු. මේක 200 නේද? හරි. වහාම විකුණුම් වලින් ගැනුම් වලින් ඒක අයින් කරමු. right. විකුණුම් ගැනුම් කොහෙද දෙන්නේ? විකුණුම් තියෙන්නේ ආදායම් ප්‍රකාශයේ මේ. විකුණුම් තියෙන්නේ ආදායම් ප්‍රකාශයේ. අපි දන්නවා විකුණුම් 2200යි. ඒකෙන් අයින් කරන්න 200ක්. එතකොට හරිම විකුණුම් 2000යි. පුතේ ගැනුම් එන්නේ විකුණුම් පිරිවැය හොයන තැන. ඒකෙන් අඩු කරන්න 28ක්. ඔන්න අපේ ගැනුම් වලින් සහ විකුණුම් වලින් වැට් අයින් කරා. විකුණුම් ශේෂ පරීක්ෂමේ 2200යි මතකයිනේ. එතකොට 2200 තුලේ 200ක් වැට් තියෙනවා. ඒක අයින් කරන්න. එතකොට හරිම විකුණුම් 2000යි. 310 ඇතුලේ රුපියල් 28ක් වැට් තියෙනවා. ඒක අයින් කරන්න. ඒතර ඔන්න මම අයින් කරා අදාළ තැන් වලට ගිහිල්ලා අපි දන්නවා විකුණුම් ගැනුම් තියෙන්නේ ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන තැනයි. හරි. ඒ නිසා ඒක කට්ටියගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරි. මේ ආගන්නක ළමයිනේ. දැන් මෙන්න මේක මාර වැදගත්. හරි. හොඳට අහගෙන ඉන්න අවශ්‍ය කට්ටිය. දැන් පුතා මේ මම ක්ලාස් වලත් ඔක කියලා දීලා තිනවා කට්ටියට මතකද දන්නේ නැහැ. විකුණුම් වලින් ගැනුම් වලින් ඔය වැට් එක අයින් කරානේ. ඒ අයින් කරපු වැට් එක පුතා වැට් පාලන තීගිනුමට ගෙනියන්න ඕනේ. වැට් පාලන තීගිනුමට ගෙනියන්න ඕනේ. මේ බලන්නකෝ. දැන් ඔයාලා මට උදව් කරන්න ඈ. හරි. විකුණුම් තියෙන්නේ බැරනේ. හරි. විකුණුම් තියෙන්නේ බැරනේ පුතා. විකුණුම් තියෙන්නේ බැර. සජානා. විකුණුම් තියෙන්නේ බැරනේ. දැන් මේ විකුණුම් වලින් ඒක ඇතුලේ තියෙන වැට් එක 200 අයින් කරන්න ඕනේ. සජානා කියන්න බලන්න. විකුණුම් 2200යි බැර. ඒකෙන් 200ක වැට් එක අයින් කරන්න විකුණුම් මොකද කරන්නේ? විකුණුම් හරද කරන්න ඕනේ විකුණුම් බැරමද කරන්න ඕනේ? 200ක් වැට් අයින් කරන්න. හර කරන්න. විකුණුම් හර කරන්න ඕනේ. very good. විකුණුම් තියෙන්නේ බැර අයින් කරන්න විකුණුම් හර. පැහැදිලි? විකුණුම් හර දැන් කොහෙද බැර?
වැට් පාලන බැර. එහෙනම් විකුණුම් ඉන්නේ බැර. ඒකෙන් 200ක් අයින් කරන්න විකුණුම් හර වැට් පාලන බැර. වැට් පාලන බැර. පැහැදිලි? ඊට පස්සේ කොහමද විහිණි කියන්නේ විහිණි? ගැනුම් 310ක් හරනේ. දැන් මේ 310 අස්සේ 28ක වැට් තිබ්බා. ඒක අයින් කරන්න මට ඔයා කියන්න ගැනුම් හරද කරන්න ඕනේ ගැනුම් බැරද කරන්න ඕනේ. ගැනුම් බැර කරන්න. අන්න හරි. ශේෂ පිරික්සුමේ ගැනුම් ඉන්නේ හර. ඒකෙන් අයින් කරන්නේ නම් ගැනුම් බැර. එහෙනම් ගැනුම් බැර නම් ඒක වැට් පාලන හර. වැට් පාලන හර. ඔය විදිහට ගැනුම් ඇතුලේ විකුණුම් ඇතුලේ වැට් තියනවා කිව්වොත් ගැනුම් විකුණුම් වලින් වැට් අයින් කරලා ඒව ඔක්කොම විනුර වැට් පාලනට ඒ ගිණුමට ගේන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි මේ වැඩේ කරා. ඒතකොට ගැලපුම් සටහන මොකද්ද? කවුරු හරි අහනවා මෙතන ගැලපුම් සටහන. ඉතින් ඔය දැන් ගැලපුම් සටහන තමයි කියලා දුන්නේ. ගැනුම් බැර වැට් හර. විකුණුම් හර වැට් බැර. හරි. තේරුණාද කට්ටියට? ඒ විතරක් නෙමෙයි මෙන්න මේක හොඳට මතක තියාගන්න පුතේ. වැට් නමින් කවුරු හරි තව ශේෂ පිරික්සුමේ ඉන්නවනම් තව කවුරු හරි ශේෂ පිරික්සුමේ ඉන්නවනම් වැට් නමින් ඉන්නවද බලන්න? ඉන්නවා වැට් ගෙවීම්. ඒක එහෙමම කොපි කරන්න මේ ටික ගිනුමට. වැට් ගෙවීම් තියෙන්නේ හර. ඒක එහෙමම කොපි කරන්න හරට. දැන් වැට් පාලනට ඒ ගිනුම තුලනය කරන්න. විනුර කීයක් දෙන්නේ? තුලනය කරාම. එකසිය හැට දෙකයිනේ. 162යි. රයිට්. මේක අහගන්න හැම ළමයෙක්ම. වැට් පාලන ටේගෙනුම තුලනය කරලා එන උත්තරේ තේරුම තමයි අපි තව කොච්චරක් රජයට වැට් ගෙවන්න ඕනිද? පුතේ අපි අවුරුද්ද අවසානයේ රජයට වැට් ගෙවන්න තියෙනවා 162ක්. මේක වගකීමක්. ජංගම වගකීමක දාන්න ඕනේ නිතරම. හරි? එහෙනම් යන්න වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඔයාගේ ජංගම වාක්‍යයෙන් වල පෙන්වන්න වැට් 162යි. හරි. සියලුම දරුවන්ට පැහැදිලිද මතක් වුණාද වැට් එක? හරි. එහෙනම් මෙච්චරයි විනුර මෙතාරා මේ විකුණුම් ඇතුලේ වැට් තියෙනවා නම් අයින් කරන්න. ගැනුම් ඇතුලේ වැට් තියෙනවා නම් අයින් කරන්න. අයින් කරලා වැට් පාලනට ඒ ගිණුමට ගෙනියන්න. ගෙනිහිලා වැට් පාලනට ඒ ගිණුම තුලනය කළා ඒන උත්තරේ බැරශේෂයක්නේ. චංග වාක්‍යයම. මම මේ ක්ලාස් එකේ ඉන්න හැමෝටම කියනවා දෙයක්. පුතේ වැට් ගිණුමේ උත්තරේ බැරශේෂයක්නේ මෙතන ආවේ. කරුමෙට හරි හරශේෂයක් ආවොත් ඒක ජංගම වත්කමක්. බැරි වෙලා හරි හරශේෂයක් ආවොත් ඒක ජංගම වත්කමක්. තේරුණාද කට්ටියට? රයිට්. ඔය මතක තියාගන්න. රයිට් අපි යනවා අතිරේක තොරතුරු අංක 2ට. අපි මේ විකිණීමේ හෝ ආපසු එවීමේ පදනමේ ගැලපෙල්ලක් කරමු ඈ. හරි ලස්සන ගැලපෙල්ලක්. විකිණීමේ හෝ ආපසු එවීමේ පදනමෙන් ගැලපෙල්ලක්. හරි. ලියා ගන්න ඉක්මනට 2026 3/10 වන දින පිරිවැය ලක්ෂයක තොග පිරිවැය මත 20%ක ලාභ තබා විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම මත අතරමැදියන්ට යවා ඇත.
මෙම භාණ්ඩ නැවත බාර දිය යුතු දිනය දෙදස් 26 4.2 වන අතර 3.31 වන විටත් අතරමැදියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. කිසිදු ප්‍රතිචාරයක් නොමැත. ලියාගන්න. 2026 3.10 වන දින පිරිවැය ලක්ෂයක තොග පිරිවැය මත 20%ක ලාභ තබා විකිණීමේ හෝ අපසුවීමේ පදනම මත අතරමැදියන්ට යවා ඇත. මෙම භාණ්ඩ නැවත බාර දිය යුතු දිනය 2026 අප්‍රේල් 2 වන අතර 3.31 වන විටත් අතරමැදියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. කල්පනා කරන්න. try කරන්න තනියම ගේ සතියත් මම ඔක ටිකක් කියලා දුන්නා. මේකේ මේ අර බැර අතර වෙනස ප්‍රාර්ථනා කියලා දාන බැර පැත්තට රෝවාරිදා ටයිප් කරපෙගේ. හරි. මම පැහැදිලි කරන්නම් පුතේ. හොඳට අහගෙන ඉන්න හැම දරුවෙක්ම අහගන්න ආසාවෙන්. හරි. හරි. දැන් මෙහෙමයි. පුතේ දැන් මේ තියෙන අපි ගාන හදන අවුරුද්ද. ඔයාලා හැමෝම දැක්කා මේ ගානේ ශේෂ පරීක්ෂම ඇවිල්ලා 2026 3.31 ඉවර වෙන්නේ. ඒක තමයි අපි ගාන හදන අවුරුද්ද. හරි. ඒ කියන්නේ 4යි එක පටන් ගන්නෙ 3.31 ඉවර වෙන්නේ. හරිද? දැන් මෙහෙමයි. ඔයාලා හැමෝටම විකිණීමේ හෝ ආපසුවීමේ පදනම් පැහැදිලිනේ. ඔතනදී වෙන්නේ මම කෙලින්ම කරන්නේ පාරිභෝගික භාණ්ඩ විකිණීමක් නෙමෙයි. මුදලාලි විදිහට මම කෙලින්ම ඩිරෙක්ට් පාරිභෝගික භාණ්ඩ විකුණන්නේ නැහැ නෙතරා. මම අතරමැදියෙක් කරා තමයි භාණ්ඩ විකුණන්නේ. අතරමැදියෙක් කරා භාණ්ඩ විකුණද්දී අපි ඒ ගැළපිල්ලට කියනවා විකිණීමේ හෝ ආපසු එවීමේ පදනම කියලා. මොකද මම එයාට බඩු ටිකක් දෙනවා. දැන් නිකමට හිතන්න මගේ අතරමැදියා ඔයා. ඔයා තමයි මගේ අතරමැදියා. මම ඔයාට එළවලු වගේක් දෙනවා. හරි. එළවලු වගේක් දෙනවා මේ ටික ගිහිල්ලා අහවල් නගරේ විකුණන්න.
විකුණුවොත් මට කෝල් එකක් දීලා කියන්න විකුණන්න බැරි වුණොත් මෙදාට කලින් එලෝයි ටික ආයි ගෙනල්ලා දෙන්න. ඔයා මගේ අතරමැදියා. ඕකට අපි කියන්නේ විකිණීමේ හෝ අපසුමේ පදනම. මම ඔයාට එලෝයි ටික දීලා කියනවා නිකමට හිතන්න මම ඔයාට දෙන්නේ අපි නිකමට හිතමු පොල් වගේක් කියලා අපි හිතමුකෝ. පොල් ගෙඩි කියලා හිතන්නකෝ. මම ඔයාට පොල් ගෙඩි වගේක් දෙනවා. පොල් ගෙඩි 50ක් දෙනවා. මම ඔයාට කියනවා මේ පොල් ගෙඩි 50 වේයන්ගොඩට ගිහලා විකුණන්න. වේයන්ගොඩ ටවුන් එකේ. වික්ක ගමන් මට කෝල් එකක් දීලා කියන්න. බැරි වෙලා හරි පොල් ටික විකුණන්න බැරි වුණොත් මගේ ෂොප් එකට මගේ කඩේට මෙන්න මෙදාට කලින් පොල් ටික ගේන්න. හොඳට මතක තියාගන්න පුතා මම ඔයාට දුන්න පොල් ටික මගේ පොත්වල විකුණුම් ආදායම විදිහට ගිණුම් තබන්න නම් කොන්දේසි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් හරි ඉටු වෙන්න ඕනේ. මෙන්න මේවා ඉගෙන ගන්න. එක කොන්දේසියක් තමයි ඔයා මට කෝල් කරලා කියන්න ඕනේ සර් මං අර පොල් වික්කා කියලා. එහෙම කිව්වනම් ඔයාට මං දුන්න පොල් ටික මට විකුණුම් ආදායමක්. ණය ගැති හර විකුණුම් බැර. තේරුණාද බින්දුර? හරි. ඔයා මට කෝල් එකක් දීලා කියන්න ඕනේ මං පොල් ටික වික්කා කියලා. එදාට මගේ පොත්වල ඒක විකුණුම් ආදායමක් බවට පත් වෙනවා. තව කොන්දේසියක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙකේ එකක් ඉටු වුණා නම් ඇති. එකක් ඔයා මට කෝල් කරලා කියන්න ඕනේ වික්කා කියලා. හිතන්න ඒ කොන්දේසි ඉටු නැහැ කියලා. අනිත් කොන්දේසිය තමයි මං අර ඔයාට කිව්වනේ පොල් ටික විකුණ ගන්න බැරි වුණොත් මෙදාට කලින් මට අය ගෙනල්ලා දෙන්න කියලා. හිතන්න ඒ දිනේ වෙද්දිව ආවේ නැහැ. එතකොටත් මට ඒක විකුණුම්. ඔයා මට කවදාද සල්ලි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මම පොල් ටික ගේන්න කිව්වේ මෙදාට කලින් හිතන්න ඒ දිනේ කල් පැන්නා. ඔයා ආවේ නැහැ. එදාටත් මට ඒක විකුණුම්. ඔයා මට දැන් සල්ලි දෙන්න ඕනේ. එක්ක ඔයා මට කෝල් කරලා කියන්න ඕනේ සර් මං අරව වික්කා කියලා. එහෙම නැත්නම් ඔයා මට බඩු ටික ගේන්න ඕන දිනේ කල්පනින්න ඕනේ. ඒ වෙද්දිත් ඔයා ඇවිල්ලා නැති වෙන්න ඕනේ. ඔය දෙකේ එකක් හරි ඉටු වුණොත් මට ඒක විකුණුම්. දැන් අපි බලමු ඔය කොන්දේසි දෙකෙන් එකක් හරි ඉටු වෙලාද කියලා. හරිද බින්දුර? මේ බලන්න. ඔන්න මාර්තු 10 කියන ගිණුම් වර්ෂ ඉවර වෙන්න ඔන්න මෙන්න. මාර්තු 10 පිරිවැය ලක්ෂයක තොග පිරිවැය මත 120ක ලාභ තබා විකිණීමේ හෝ ආපසුවීමේ පදනම මත අතරමැදියන්ට යවා ඇත. පිරිවැයට 120ක් බලලා ඒක පිරිවැයට එකතු කරාම විකුණුම් මිල ගන්න පුළුවන් නේද? පිරිවැය ලක්ෂයයිනේ. මේකට 120ක් බලන්න. 120ක් ලාභය කීයද? ලාභය 20000යි නම් විකුණුම් මිල 1,20,000යි. මම ඔයාලට භාණ්ඩ ටික දීලා තියෙන 1,20,000ට විකුණා. පිරිවැය ලක්ෂයක තොග පිරිවැය මත 120ක ලාභ තබා විකිණීමේ හෝ ආපසුවීමේ පදනම මත අතරමැදියන්ට යවා ඇත. දැක්කද? ඒතරේ බඩුවල පිරිවැය ලක්ෂය විකුණුම් මිල 1,20,000යි. මෙම භාණ්ඩ නැවත බාර දිය යුතු දිනය අප්‍රේල් 2. ලබන අවුරුද්දේ අප්‍රේල් 2. මෙන්න ලබන අවුරුද්දේ අප්‍රේල් 2 තමයි මේ බඩු නැවත බාර දෙන්න ඕනි. පුතේ ඔයා ගාන හදන්නේ මෙදාට. ඔයා ගාන හදන්නේ 3:31කට. අවුරුද්ද අවසානයේ තමයි ඔයා මේ ගාන හදන්නේ. අර බඩු ටික ගේන්න ඕන අන්තිම දවස අප්‍රේල් 2. මෙම භාණ්ඩ නැවත බාර දිය යුතු දිනය අප්‍රේල් 2 වන අතර. ඒ කියන්නේ ඔයාට බැරි වෙලා හරි අර පොල් ටික විකුණ ගන්න බැරුණොත් අප්‍රේල් 2 හෝ ඊට කලින් ගේන්න. පැහැදිලි? එයා කියනවා 3:31 වන විටත් අතරමැදියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. 3:31 වෙද්දී ඔයාට කෝල් ගන්නවා ෆෝන් වැඩ කරන්නේ නැහැ. හරි. දැන් මම ඔයාලට මොකක්ද ඉගැන්වුවේ? අතරමැදියට දුන්න භාණ්ඩ වගේක් මගේ පොත්වල විකුණුම් ආදායම විදිහට හඳුනා ගන්න නම් කොන්දේසි දෙකක් තියෙනවා. දෙකෙන් එකක් ඉටු වුණා නම් හරි. මොකක්ද මේ කොන්දේසි දෙක? එක මේව දන්නේ නැත්නම් ලියා ගන්න. විනුර මේව ලියා ගන්න නෙතාරා. අතරමැදියා දැනුම් දෙන්න ඕනේ සර් මං අර භාණ්ඩ වික්කා කියලා. ඔන්න පළවෙනි කොන්දේසිය. වික්කා කියලා කෝල් කරොත් මට ඒවා විකුණුම්. එහෙම නැත්නම් මෙන්න මේ කොන්දේසියට වෙන්න ඕනේ. බඩු නැවත බාර දෙන්න ඕන. දිනය කල් පැන්න විට. ඒ කියන්නේ මං ඔයාට කිව්වනේ පුතේ විකුණ ගන්න බැරි වුණොත් මේ බඩු ටික මෙදාට කලින් අරන් වරෙන්. හිතන්න ඒ දවස් වෙද්දි තුඹ ආවේ නැහැ. ඒ දිනේ කල් පැන්නා. මේ කොන්දේසි දෙකෙන් එකක් හරියට වුණොත් ඔය බඩුවල විකුණුම් වටිනාකම මට විකුණුම් ආදායමක් බවට පත් වෙනවා. ණයගැති හර විකුණුම් බැර. මට කියන්න. ඔව්ද නැද්ද? මේ කොන්දේසි දෙකෙන් එකක් හරි මේ ගානේ ඉටු වෙලාද නැද්ද? දාන්න හැමෝම chat එකට message එකක්. ඉටු වෙලා නම් ඔව්. නැත්තම් නැහැ. දාන්න බලන්න.
බලන්න ඔය ගැලපිල්ලේ ඔය දෙකෙන් එකක් හරි ඉටු වෙලාද? දාන්න chat එකට. අතරමැදිය දැනුම් දීලාද බාණ්ඩ වික්කා කියලා? දිනේ කල්පැනිලාද? මොකද කියන්නේ කට්ටිය? ඈ ළමයි 3:31 වන විටත් අතරමැදියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ කියනව නේද? ඒ කියන්නේ ඌ කෝල් කරලා කිව්වද වික්කා කියලා? නෑනේ බා. මේ කොන්දේසි ඉටු වෙන්නෙත් නැහැ. ඊළඟට බලන්න දිනේ කල් පැනලාද කියලා. බඩු නැවත බාර දී දිනේ කල් පැන්න විට. අප්පට කල් පැනලා නැහැනේ බඩු බාර දෙන්න තියෙන්නේ ආපහු ඌට විකුණ ගන්න බැරුණොත් ලබන අවුරුද්දේ. අපි තාම ඉන්නේ 3:31. දිනේ කල් පැනලත් නැහැ. එහෙනම් පුතෝ මට මේවා ණයගැති පාලන හර විකුණුම් බැර කියලා විකුණුම් ආදායමක් විදිහට අර 1,20,000 ගිනුම් තබන්න අයිතියක් නැහැ. මෙහෙම කරන්න අයිතියක් නැහැ. මොකද මේ කොන්දේසි දෙකෙන් එකක්වත් ඉටු වෙලා නැහැ. මේ කොන්දේසි දෙකෙන් එකක්වත් ඉටු වෙලා නැහැ. very good. තේරුණාද? මේ කොන්දේසි දෙකේ එකක්වත් ඉටු වෙලා නැහැ. එහෙනම් මේක මට විකුණුම් ආදායමක් විදිහට හඳුනා ගන්න බෑ. තේරුණාද පුතේ? එහෙනම් දැන් මම මොකද කරන්නේ සර්? වෙන වැඩක් කරන්න ඕනේ. මේ භාණ්ඩ මට විකුණුම් ආදායමක් විදිහට හඳුනා ගන්න බැරි නම් කෙටිමකුත් මේවා මට විකුණුම් නෙමෙයි නම් මේවා මගේ අවසන් තෝගයට එකතු කර ගන්න ඕනේ. අතරමැදිය ගාව තියෙන බඩු මගේ කඩේට තවදුරටත් අයිති. මම මේවා මගේ අවසන් තෝගයට එකතු කර ගන්න ඕනේ. දෙයක් අවසන් තෝගයට එකතු කරන්නේ කොහොමද? මං ගිය සතියේ ගන්නවා. දෙයක් අවසන් තෝගයට එකතු කරන්නේ ඒ බඩු වල පිරිවැය. ඒ බඩු වල පිරිවැය අවසන් තෝග හර විකුණුම් පිරිවැය බැර. කීයද මේ බඩු වල පිරිවැය? ලක්ෂයයි. අවසන් තෝග හර විකුණුම් පිරිවැය බැර ලක්ෂය. තේරුණාද ළමයිනේ? හරි. හැබැයි මේ කොන්දේසි දෙකෙන් එකක් හරි ඉටු වෙලා තිබ්බනම් මේක දාන්නේ නැහැ හොඳේ. මේලා එකක්වත් ඉටු වෙලා නැහැ. එහෙනම් අවසන් තෝගයට දෙයක් හඳුනාගත්තොත් අවසන් තෝග හර විකුණුම් පිරිවැය බැර. මං ගිය සතිය ඔයාලට ඉගෙනුවා හඳුනාගත් අවසන් තෝගයේ ජංගවත්කම සහ විකුණුම් පිරිවැය හොයන තැන අවසන් තෝගයටත් දාන්න 100ක් මම ළඟින් ලියා ගන්නවා. මොකද ආපහු ඕවා වෙනස් වෙන්න පුළුවන් නිසා. හරි. ඔයා පොඩි නෝට් එකක් දාගන්න විනුර නෙතාරා විකිණීමේ හෝ ආපසුවේ පදනම් මත භාණ්ඩය වුවහම ඒවා මුදලාලිට විකුණුම් කියලා ගිනුම් තබන්න නම් මෙන්න මේ කොන්දේසි දෙකෙන් එකක්වත් ඉටු වෙන්න ඕනේ. එක්කෝ අතරමැදියා කියන්න ඕනේ භාණ්ඩ වික්කා කියලා. එහෙම නැත්නම් අතරමැදියා බඩු ටික ගේන්න ඕනේ. යාට දුන්න දිනයක් තියෙනනේ විකුණ ගන්න බැරිුණොත් මෙන්න මෙදාට කලින් ගෙනල්ලා දීපන් කියලා. ඒ දිනේ වෙද්දිත් උට එන්න බැරි වුණා නම් ඒ දිනේ කල් පැනලා නම් එදාටත් විකුණු. ඔය දෙකෙන් එකක් ඉටු වුණා නම් විකුණු. හැබැයි මේ ගානේ ඔය දෙකෙන් එකක්වත් ඉටු වෙලා නැහැ නේද අවුරුද්දේ අන්තිම වෙද්දි. විකුණුම් විදියට ගිනුම් තබන්න නැති වෙලාවට ඒ බඩු අවසන් තෝගයට එකතු කරන්න ඕනේ. මේ බඩු වල පිරිවැය. මොකද අවසන් තෝගයට යමක් එකතු කරන්නේ පිරිවැය. හරි. හරි. එන ඒ ගැලපෙilla හරි. හරි. අපි යන් ඊළඟ අතිරේක තොරතුරු ශෙදානි හරිද? හරි. ඔන්න අද දවසේ අලුත් ගැලපීලකට යනවා විනුර. 2026 3:31 දිනට විනුර අර වාගේ යාළුවා ඉන්නවද ලයිව් එකේ?
තවත් රුපියල් ලක්ෂයක් 2026 3.31 දින තවත් රුපියල් ලක්ෂයක් හානි කරන අලාභ හඳුනාගත යුතු අතර ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් හානි කරන අලාභ වෙන් කරන්න 2026 3.31 2026 3.31 තවත් රුපියල් ලක්ෂයක් හානි කරන අලාභ හඳුනාගත යුතු අතර ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් හානි කරන අලාභ වෙන් කරන්න ලියාගත්තද ළමයිනේ රවි සරණි දිනෙත්‍රා දු හරිද හරි හරි මං අහන ප්‍රශ්නයක් කල්පනාගේ කල්පනා මට උදව් කරන්න ඕනේ අනිත් අයට කියලා දෙන්න ඕනේ මේ ගානේ වචන දෙකක් තියෙනවා එකක් තමයි හානි කරන අලාභ අනිත් වචනය හානි කරන අලාභ වෙන් කිරීම මේ ගැළපෙල්ලේ ඇත්තටම කතා දෙකක් තියෙනවා එකක් තමයි හානි කරන අලාභ අනිත් එක ඇවිල්ලා හානි කරන අලාභ වෙන් කිරීම මට කල්පනා කියන්න හානි කරන අලාභ කියන්නේ මොනවද ඈ බොල් ණයනේ බොල් ණය හානි කරන අලාභ වෙන් කිරීම කියන්නේ අඩමාන ණය වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම හරි මේ ආගන්නකො හානි කරන අලාභ කියන්නේ පුතා බොල් ණය බොල් ණය කියනවා දන්නවනේ අපේ ණය ගැතියා අපිට දෙන්න තිබ්බ ණය ස්ථිර වශයෙන්ම ගෙවන එක පැහැර හැරියා අඩමාන ණය වෙන් කිරීම නොහොත් හානි කරන අලාභ වෙන් කිරීම කියන්නේ සමහර ණය ගැතියෝ ඉන්නවා නිකන් වැනෙන සුළු ස්වභාවයේ කට්ටිය නිකන් සැකය කියන්නේ එයාලා දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් නිකන් අඩමාන තත්ත්වයේ ඉන්න කට්ටියට තමයි අපි කියන්නේ අඩමාන ණය වෙන් කිරීම නැත්නම් හානි කරන අලාභ වෙන් කිරීම කියන්නේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ණය සැකයක් තියෙන මට්ටමේ තත්ත්වය එහෙනම් හානි කරන ලාභ කියන්නේ බොල් ණය හානි කරන ලාභ වෙන් කිරීම කියන්නේ අඩමාන ණය වෙන් කිරීම මේ ස්ථීර වශයෙන්ම හම්බෙන්නේ නැති ණය මේ හම්බෙන්නත් පුළුවන් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන් සැකය එතකොට මම මේක thinking වලින් මේ ගැළපිල්ල කරන විදිය කියලා දෙන්නම් හැම ළමයෙක්ටම thinking වලින් double entry නැතුව ඈ මෙයා කියනවා 2026 3.31 තවත් රුපියල් ලක්ෂයක් හානි කරන ලාභ හඳුනාගත යුතු අතර ඒ කියන්නේ බොල් ණය
හරිම ලේසේ චූටි කාලේ ඉගෙන ගත්තා බොල්නාය කියන වියදමක්. බොල්නාය කියන වියදමක් බෙදා හැරීමේ වියදමක්. එහෙනම් යන්න පෙර වැඩවල බෙදා හැරීමේ වියදම් වලට ලියන්න ගිහිල්ලා හානි කරන අලාභ බෙදා හැරීමේ වියදමක්. පොඩි කාලේ දැනුම පාවිච්චි කරලා කට්ටිය කල්පනා කරන්න හානි කරන ලාභ 100යි ඒක බොල් ණය බෙදා හැරීමේ වියදමක් ඕනම දෙයක් පැති දෙකකට යන්න එපා ඩබල් එන්ට්‍රිනේ අපි තින්කින් වලින් කතා කරමු දිස්සටාන් ගැන කතා නොකර සමීකරණ පාඩම මතක් කරන්න බොල් ණය කියන්නේ වියදමක් ඒ වගේම බොල් ණය නිසා සමීකරණ පාඩමේ තව මොකද උනේ ණයගතිවත්කම අඩු වුණා මතකද බොල් ණය වියදම නිසා ණයගතිවත්කම අඩු වෙනවා ණයගති කියන්නේ ව්‍යාපාරයට ජංගම වත්කම බලන්න ණයගති කීයද කියලා ශේෂ පෙරෙක්සුමේ ණයගති කීයද මේන් තියෙනවා 500යි ශේෂ පෙරෙක්සුමේ ණයගති 500යි එහෙනම් අන්නේ 500න් අඩු කරන්න ඔය බොල් ණය ණයගති කීයද දැන් 400යි දැක්කද හරි එහෙනම් මහලුකු දෙයක් නැහැ චූටි කාලේ දැනුම පාවිච්චි කරන්න බොල් ණය ගැළපිල්ලක දීලා තිබ්බොත් හානි කරන ලාභ ගැළපිල්ලක දීලා තිබ්බොත් ඒ ඇවිල්ලා බොල් ණය පුතා බොල් ණය කියන්නේ අන්න බෙදා හැරීමේ වියදමක් පේනවනේ බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක් අනිත් පැත්තෙන් බොල් ණය නිසා අර ණයගතියන් අඩු වෙන්න ඕනේ ණයගතිය අඩු වෙන්න ඕනේ චූටි කාලේ දැනුම අනුව ශේෂ පරීක්ෂමේ ණයගති 500යි නා එකෙන් 100ක් අඩු වුනම 400යි විහිණි පැහැදිලිනේ බොල් ණය දුන්නාම හානි කරන ලාභ දුන්නාම ඔච්චරයි බෙදා හැරීමේ වියදම් අනිත් පැත්තෙන් ණයගතිවත්කම අඩු කරන්න හරි දැන් මම ඔහොමම ගැලපුම් සටහන කියන්න ලියා ගන්න විනුර පොඩි කාලේ බොල් ණය වල ඩබල් එන්ට්‍රි මොකක්ද බොල් ණය හර ණයගති පාලන බැර හැබැයි පුතේ බොල් ණය හර කියනකට වඩා හොඳයි අලුත්ම ට්‍රෙන්ඩ් එක හානි කරන ලාභ වියදම් හර ණයගති පාලන බැර කරන්න බොල් ණය හර කරත් ප්‍රශ්නයක් නැහැ දෙකම එකයි නමුත් බොල් ණය වචනේ පරණයි හානි කරන ලාභ හර ණයගති පාලන බැර නැත්තම් බොල් ණය හර ණයගති පාලන බැර ලියා ගන්න ගැලපුම් සටහන් හානි කරන ලාභ හර ණයගති පාලන බැර හරි එන්න පුතා ඊළඟට ගැලපිල්ලට එන ගැලපිල්ලට ඔන්න ඊළඟට කියනවා ඉතිරි ණයගතියන්ගෙන් 100ට 10ක් හානි කරන අලාභ වෙන් කරන්නලු හානි කරන අලාභ වෙන් කරනවා කියන්නේ සැකය අඩමාන ණය වෙන් කිරීම හරි ඉතිරි ණයගතියන්ගෙන් ඒක 110ලු යන්න ඉතිරි ණයගතියෝ ගාවට මෙන් බලන්න ඉතිරි ණයගතියෝ කීයද 400යි අනේ සර් මේකෙන් 110ක් හානි කරන ලාභ වෙන් කරන්නලු ඒ කියන්නේ සැකය විනුර විනුර 400ට 110ක් කීයද 40යි ඒක යටින් වෙනම අඩු කරන්න ඕනේ හානි කරන අලාභ වෙන් කිරීම කියලා අඩු කරලා ඊළඟ ලයින් එකට දාන්න 360යි එයා කියනවා ණයගැතියන්ගෙන් ඉතිරි ණයගැතියන්ගෙන් 110ක් හානි කරන ලාභ වෙන් කරන්න. ඉතිරි ණයගැතියෝ 400යි ඒකට 110ක් 40යි. 400න් 40 අඩු කරාම 360යි. මේ 40 ඇවිල්ලා සැකය. ඒ කියන්නේ ණයගැතියගෙන් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් මට්ටමේ සැකය. හරි. හරි. මං අහන ප්‍රශ්නයක් මට ඕනේ උත්තරයක්. ෂෙදානි කියන්නේ මෙන්න මේ 360ට ලස්සන නමක් තියෙන මොකද්ද? ධාරණගේ ණයගැතියගේ ධාරණගේ very good මේ 360 කියලා කියන්නේ ණයගැතියගේ ධාරණගේ හොඳට මතක තියාගන්න 360 ඇවිල්ලා ණයගැතියන්ගේ ධාරණගේ හරි දැන් මේන් අහගන්න තාම ඉවර නැහැ ඕනම දෙයක් places දෙකකට යන්න එපා දැන් මේ 40 සැකේ තව පැත්තකට කොහේ හරි යන්න ඕනේ මේන් අහගන්න කට්ටියම
හරි. මේක අහගන්න කට්ටියම මෙහෙමයි. එන්න ශේෂ පිරික්සුමට. බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා 4.1 හානි කරන ලාභ වෙන් කිරීම. ශේෂ පිරික්සුමේ තියෙනවා 4.1 හානි කරන ලාභ වෙන් කිරීම. හරි. 4.1 හානි කරන ලාභ වෙන් කිරීම. ශේෂ පිරික්සුමේ තියෙනවා. 4.1 කියන්නේ පුතා අවුරුද්දේ මුල. පැහැදිලි? හොඳට අහගෙන ඉන්න ඕන ළමයි. 4.1 කියන්නේ අවුරුද්දේ මුල. අවුරුද්දේ මුල හානි කරන ලාභ වෙන් කිරීම 10යි. හානි කරන ලාභ වෙන් කිරීම කියන්නේ සැකයනේ. සැකය කියන එක්කෙනා අවුරුද්ද පටන් ගනිද්දි මේ ආයතනේ 10යිලු. ඒ කියන්නේ රුපියල් 10ක ණය ගැතියෝ තමයි වර්ෂය පටන් ගනිද්දි සැකය. දැන් අපි දන්නවා වර්ෂය ඉවර වෙද්දි සැකය. වර්ෂය ඉවර වෙද්දි සැකය 40යි. එහෙනම් 10ට තිබ්බ සැකය අවුරුද්ද අන්තිම වෙද්දි 40ක් වුණා. ඇයි බං මේ අපි හොයාගත්තේ වෙනුර? මේ බලන්නකෝ. ණය ගැතියෝ 400යි ඒකට 110ක් සැකය හානි කරන ලාභ වෙන් කිරීම අවුරුද්දේ අන්තිමටම 40යි. ඒ අවුරුද්දේ අන්තිමටම මෙන්න අවුරුද්දේ මුලට. මෙන්න අවුරුද්දේ මුලට. මේ තියෙන්නේ. එන අවුරුද්දේ මුලට සැකය 10ක් තිබ්බා ඉවර වෙද්දි 40ක් වෙලා. එහෙනම් ගාණ හදන අවුරුද්දේ සැකය කීයකින් වැඩි වෙලාද? 30කින් වැඩි වෙලා. 30කින්. මතක තියාගන්න ඕක තමයි සැකයට අදාළ වියදම වර්ෂය. ඔකට අපි කියනවා අඩමාන ණය වියදම, සමහරු කියනවා අපේක්ෂිත හානි කරන ලාභ වියදම. ඕකත් බෙදා හැරීමේ වියදමක්. බෙදා හැරීමේ වියදමක්. බෙදා හැරීමේ වියදමක්. අඩමාන ණය වියදම නැත්නම් අපේක්ෂිත හානි කරන ලාභ වියදම. අපේක්ෂිත හානි කරන අලාභ වියදම. අන්නේ 35ද 30ද 30 බෙදා හැරීමේ වියදමක්. එහෙනම් තේරුම් ගන්න අවුරුද්දේ අන්තිමටම නෙතාර සැකය 40යි අවුරුද්දේ මුලට සැකය 10යි. 10ට තිබ්බ සැකය 40ක් වුණා කියන්නේ ගාන හදන අවුරුද්දේ සැකය 30කින් වැඩි වෙලා. සැකය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. හරි. ඒක අපේක්ෂිත හානි කරන ලාභ වියදම් කියලා නැත්නම් ඉස්සර කාලේ සමහරු කිව්වේ අඩමාන ණය වියදම් කියලා බෙදා හැරීමේ වියදම් වල දාන්න ඕනේ. පැහැදිලි. හරි. මම මේ ගැළපෙලා සාරාංශගත කරන පුතේ ලියා ගන්න ඒවා ලියා ගන්න. හරි. පුතේ අංක 1 හොඳට අහගෙන ඉන්න මේක භාවනාවක් වගේ මගේ රත්තරන් දුවේ පුතේ අහගෙන ඉන්න. හරි. මේ අහගන්න. හොඳට අහගෙන ඉන්න ඕනේ හැමෝම. හරි. මෙයා පටන් ගත්තේ රුපියල් ලක්ෂයක් හානි කරන ලාභ හඳුන ගන්නලු. පුතාලා හානි කරන අලාභ කියලා කියන්නේ බොල් ණය. හානි කරන අලාභ කියන්නේ ඔයාලට පේනවා බොල් ණය. ඒතර බොල් ණය දුන්නාම ඔයා මොකද කරන්නේ? ආස බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක් නේ. ඔව් පුතේ. ඒක දාන්න බෙදා හැරීමේ වියදම් වලට හැබැයි හානි කරන අලාභ කියලා. අවස බොල් ණය නිසා ණය ගැතිය අඩු වෙනවා. ජංගම වත්කම් වල ණය ගැතිය අඩු කරන්න 100කින්. එතකොට ඔන්න මම බොල් ණය වියදම් දැම්මා බෙදා හැරීමේ වියදම් වල රුපියල් 100ක් හානි කරන අලාභ කියලා සහ ණය ගැතියගෙන් ඒක අඩු කරා. ඊට පස්සේ සර් කියනවා ඉතිරි ණය ගැතියගෙන් 110ක් හානි කරන අලාභ වෙන් කරන්නලු. මෙන්න සර් ඉතිරි ණය ගැතිය 400යි. ඒකට 110ක් 40යි. ඒ ඇවිල්ලා හානි කරන අලාභ වෙන් කිරීම. ඒ කියන්නේ සැකය. හරි. ඒක ලස්සනට යටින් අඩු කරලා පෙන්නන්න ඕනේ. වැදගත්ම දේ අවුරුද්දේ අන්තිම සැකය 40යි. අවුරුද්දේ මුලට සැකය 10යි. ශේෂ පරීක්ෂමේ ආයින්. ඒතර 10ට තිබ්බ සැකයනේ 40ක් වෙලා තියෙන්නේ. එහෙනම් ගාන හදන අවුරුද්දේ සැකය 30කින් වැඩි වෙලා ඒවට කියන්නේ අඩමාන ණය වියදම්, අපේක්ෂිත හානි කරන ලාභ වියදම්, ඒක බෙදා හැරීමේ වියදමක්. වැදගත්ම දේ මෙන්න මේවා ලියා ගන්න. පේනේද? කොහමද? මෙන්න මේ 100 බොල් ණයනේ. බොල් ණය වල ගැලපුම් සටහන මම ලියුවා බොල් ණය හර ණය ගැති බැර නේද?
හානි කරන ලාභ හර ණය ගති බැර. ඒක අවුලක් නැහැනේ. මේ 30 ඩබල් එන්ට්‍රිය මොකක්ද? ලියා ගන්න සැකේ ඩබල් එන්ට්‍රිය තමයි අපේක්ෂිත හානි කරන ලාභ හර හානි කරන ලාභ වෙන් කිරීම බැර. අපේක්ෂිත හානි කරන ලාභ හර 30යි හානි කරන ලාභ වෙන් කිරීම බැර 30යි. අපේක්ෂිත හානි කරන ලාභ හර 30යි හානි කරන ලාභ වෙන් කිරීම බැර 30යි. බොල් ණයවල හානි කරන ලාභ හර ණය ගති පාලන බැර 100යි 100යි. මේ අවුරුද්දට විතරක් අදාළ සැකේ 30 අපේක්ෂිත හානි කරන ලාභ හර හානි කරන ලාභ වෙන් කිරීම බැර 30යි 30යි. අර 40 නෙමෙයි ගිනුම් තබන්නේ මුලයි අගයි අතර වෙනස හොඳේ සැකයට අදාළව. මම නැවතත් කියනවා බොල් ණය වල ඩබල් එන්ට්‍රිය හානි කරන ලාභ හර ණය ගති පාලන බැර ඉස්සර නම් කිව්වේ බොල් ණය හර ණය ගති පාලන බැර ඊළඟ අඩමාන ණය වියදම නෝ සැකයේ මේ අවුරුද්දට අදාළව 30යි ඒකේ ඩබල් එන්ට්‍රිය අපේක්ෂිත හානි කරන ලාභ වියදම් හර හානි කරන ලාභ වෙන් කිරීම බැර මතක තියාගන්න. ඒවා ලියා ගන්න ලෑ විභාගෙට අහන්න පුළුවන් ওই ඩබල් එන්ට්‍රි. හරි. ඊටමත් වැදගත් දෙයක් මම දුවලා පුතාලට මේ වෙලාවේ ඉස්මතු කරන්න කැමතියි. පුතේ මේ වෙලාවේ අපි දැක්ක 10ට තිබ්බ සැකේ 40ක් බවට පත් වුණා. සැකේ 30කින් වැඩි වුණා. ඕකේ අනිත් පැත්ත වෙන්න බෑද කොල්ල ටික කෙල්ල ටික. නිකමට හිතන්න අවුරුද්දේ මුලට සැකේ 40යි. අවුරුද්දේ අගට සැකේ 10යි. මුලට අගට. දැන් කලින් උනේ මුල අඩුයි අග වැඩිනේ. දැන් නිකමට හිතන්න මුල වැඩි අග අඩුයි කියලා. නිකමට හිතන්න අවුරුද්දේ අන්තිම සැකේ 10යි. මුල 40යි අග 10යි. ඒ වෙලාවට සැකේ වැඩි වෙනවද අඩු වෙනවද? සැකේ අඩු වෙනවා. සැකේ අඩු වීමක් තිබ්බොත් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ සැකේ අඩු වීමක් තිබ්බොත්? මෙතනින් වරහණක් දාලා අඩු කරන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් වලින්. ඔයා මතක තියාගන්න විනුර this is very very important. right අපි යන් ඉදිරියට. බෝඩ් එක හිර වුණා. මාර කේස් එක. බෝඩ් එක පොඩ්ඩක් හිර වුණා. ටච් වෙන්නේ නැහැ. එයාට මහන්සිලු. right අපි යන් ඉදිරියට. මේ නම් ටික ලියාගත්තද හානි කරන ලාභ කියන්නේ බොල් ණය, හානි කරන ලාභ වෙන් කිරීම කියන්නේ අඩමාන ණය වෙන් කිරීම. හරිනේ? right අපි යනවා ඉදිරියට. අපි යනවා ඉදිරියට. දන්න කියන ගැළපෙල්ලක් තියෙන අපි ලේසි එකක් කරමු ගිය සතියේ දැනුම. මෝටර් රථ 10%කින් පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ෂය කරන්න ගොඩනැගිලි 20%කින් හීනවන ශේෂ ක්‍රමයට ෂය කරන්න මෝටර රථ 10%කින් පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ෂය කරන්න අනිත් එක ගොඩනැගිලි නෙමේ යන්ත්‍ර 20%කින් හීනවන ශේෂ ක්‍රමයට ෂය කරන්න. මේක ගිය සතියේත් කරා තනියම කරන්න බලන්න පුතේ.
බංකලා කරන්න ළමයි. හරි. අපි සාකච්ඡා කරමු ළමයි. හරි. අපි සාකච්ඡා කරමු මේවා මහ ලොකු දේවල් නෙමෙයි. මෝටර රථ 10%කින් පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරන්නලෝ මෙන්න තියෙනවා පුතා මෝටර රථ වල පිරිවැය 800යි 800ට 10%ක් කීයද 80යි. පුතේ මෝටර රථ ක්ෂය කියලා කියන්නේ මං ගිය සතියේ කිව්වා බෙදා හැරීමේ වියදමක්. එහෙනම් යන්න බෙදා හැරීමේ වියදම් වල පෙන්වන්න. ඊට පස්සේ යන්ත්‍ර 120කින් හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරන්නලු. ගිය සතියේ මතකද මං කිව්වා හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරද්දිමයි පුතේ එයාගේ පිරිවැයෙන් සමුච්චිතශය අඩු කරන්න ඕනේ. පිරිවැයෙන් සමුච්චිතශය අඩු කරපුවාම ඔයාට එනවා 500ක්. ඒකට තමයි ප්‍රතිශතය බලන්න ඕනේ. 120ක්. තේරුණාද? මම නැවතත් කියනවා යන්ත්‍රවල පිරිවැය 600යි සමුච්චේෂය 100යි. 600න් 100ක් අඩු නම් 500යි. 500ට 120ක් තමයි ෂය. කීයද? 100යි. එහෙනම් යන්ත්‍ර ෂය 100යි පරිපාලන වියදමක්. යන්ත්‍ර ෂය 100යි පරිපාලන වියදමක්. හරි. ඔය අමතක කරන්න එපා රත්තරන් පුතේ. යන්ත්‍ර ක්ෂය හොයන්නේ හීනවන ශේෂ ක්‍රමයටලු. හීනවන ශේෂ ක්‍රමයට ක්ෂය කරද්දී යන්ත්‍රයේ පිරිවැයෙන් සමුච්චේෂය අඩු කරන්න 500ක් එනවා. ඒකට තමයි 120ක් බැලුවාම 100 ගන්නෙ. හරි. යන්ත්‍ර ක්ෂය පරිපාලන වියදමක්. පුතේ ඔයාලට මතකයි නේද? ගිය සතියේ මම ඉගන්නුවා මේ හොයාගත්ත ක්ෂය ඔක්කොම අර ශේෂ පරීක්ෂමේ තියෙන සමුච්චේෂය වලට එකතු කරන්න ඕනේ. එකතු කරලා මූල්‍ය තත්ත්වය සමුච්චේෂය වල පෙන්වන්න කිව්ව මතකද? ඈවෙනුර ඇයි ඒකට හේතුව හැම ෂයකම ඩබල් එන්ට්‍රිය මොකද්ද ෂය හර සමුච්චිත ෂය බැර ෂය හර සමුච්චිත ෂය බැර හොයාගත්ත හැම ෂයක්ම ෂය හර වෙනවා සමුච්චිත ෂය බැර වෙනවා. ඒතකොට මේ ඔක්කොම සමුච්චිත ෂය බැර වෙද්දී ශේෂ පරීක්ෂමෙත් තියෙනවා සමුච්චිත ෂය මේ එතකොට මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. මොකද අපි දන්නවා එක හා සමාන පාත් තිබ්බොත් ඔක්කොම එකට එකතු වෙනවා. ඒතකොට හොයාගත්ත ෂය ෂය හර සමුච්චිත ෂය බැර එහෙනම්
මෙන්න සමුච්චිතශය බැර කරන්න කියන ඔක්කොම එකට එකතු කරන්න. අපිට මෝටර අතිශය 80ක් ආවා. 200ට 80 බැර වෙද්දී ඔක්කොම 280යි. මෙතන යන්ත්‍ර සමුච්චිතශය 100යි. මේ පාර ආව 100ක් ඔක්කොම 200යි. 200ට මේ පාර 80 එකතු කරාම 280යි. මේ 100ට මේ පාර 100 එකතු කරාම 200යි. 280යි 200යි. හරි පිරිවැල් දාගන්න මෙතනට මෝටර් රථවල පිරිවැය 800යි යන්ත්‍ර 600යි. හරි ඉඩනුත් දාගන්න ඔහොමම. ඉඩම් කීයද? 500යි. ඉඩම් නම් ෂෙයා කරන්න බෑ විනුර ඈ. ඉඩම් ෂෙයා වෙන්නේ නැහැ. හතක් උනානේ කට්ටියට. හරි. අපි යන් ඊළඟ ගැලපෙල්ලට තුනයි 31 දිනට උපචිත විදුලිය 20000ක් වන අතර 3යි 31 දිනට උපචිත විදුලිය 20000ක් වන අතර ඉදිරියට කළ ප්‍රචාරණ 10000යි. ඉදිරියට කළ ප්‍රචාරණ 10000යි. තනියම කරන්න. මම මේවා ගිය සතියේ ඉගෙනුවා. තනියම කරන්න ළමයි. මම ඔයාලට කියලා දීලා තියෙනවා මම එදා ෂෝට් ඇන්ඩ් ස්වීට් දෙයක් ඔයාලට කිව්වා උපචිත විදුලිය කියන්නේ තාම ගෙවලා නැහැ. ඒතකොට මේක ජංගම වගකීමක්. හරි
ඉදිරියට කළ ප්‍රචාරණ කියන්නේ වැඩිපුරත් එක්ක ගෙවලා. ඒව මොනවද? ජංගම වත්කම. අහගන්න ළමයි. හරි. හොඳට මතක තියාගන්න. උපචිත විදුලය කියන්නේ ජංගම වාක්‍යේම. ඇයි තාම ගෙවලා නැහැ. ඉදිරියට කළ ප්‍රචාරණ කියන්නේ වැඩිපුරත් එක්ක ගෙවලා ඒක ජංගම වත්කමක්. එහෙනම් ගිහිල්ලා දාන්න සටගාලා. උපචිත විදුලිය 20000 ජංගම වාක්‍යයේ ඉදිරියට කළ ප්‍රචාරණ ජංගම වත්කම. ඉදිරියට කළ ප්‍රචාරණ ජංගම වත්කම. හරි. මම වටනාකම් දෙක වෙනස් කරානේ. උපචිත විදුලිය 20000යි අරය 10යි නේ. හරි. මේ අහන්න. පුතේ මම ඔයාලට දවසක් දා මෙන්න මෙහෙම දෙයක් කිව්ව මතකද? ගිය සතියේ කිව්ව වෙන කවදාවත් නෙමෙයි. ගිය සතියේ ක්ලාස් එකේ මම කිව්වේ. අහන්නකෝ. දැන් උපචිත කියන්නේ තාම ගෙවලා නැහැනේ. ඒක ජංගම වාක්‍යයක්නේ. තාම මොකද කරන්න ඕනේ? ඒක ශේෂ පරීක්ෂුමේ ගෙවලා තියෙන වියදමට එකතු කරන්න කියලා කිව්වා. ශේෂ පරීක්ෂුමේ ගෙවලා තියෙන වියදමට එකතු කරන්න කිව්වා. ඉදිරියට කළ දෙයක් ශේෂ පරීක්ෂුමේ ගෙවලා තියෙන එකෙන් අඩු කරන්න කියලා කිව්වා. මතකයි නේ? short and sweet මම මේ කියන්නේ. එහෙනම් උපචිත විදුලිය ශේෂ පරීක්ෂුමේ 20000 ශේෂ පරීක්ෂුමේ කෙනාට එකතු කරන්න. බලන්න ශේෂ පරීක්ෂුමේ විදුලිය තියෙනවද? ඔව්. හරි. ඉදිරියට කළ එක්කෙනා ශේෂ පරීක්ෂුමේ එක්කෙනාගෙන් අඩු කරන්න ඉන්නවද? ඔව්. දැක්කද? හරි. නම් ප්‍රචාරණ වලින් 10ක් අඩු කරන්න උපචිතකෙන් 20ක් එකතු කරන්න. හරි. විදුලිය 20ක් එකතු කරන්න 10ක් අඩු කරන්න. හරි. එහෙනම් අහන්න. උපචිත විදුලිය 20යි මේ 150යි 20යි ඔක්කොම 170යි. ඔක්කොම 170යි. පරිපාලන වියදමක් විදුලිය 170 පරිපාලන වියදමක්. ඊළඟට ප්‍රචාරණ 100යි ඒකෙන් ඉදිරියට කළ ප්‍රචාරණ 10යි. ඒක අඩු කරන්න කිව්වා. එතකොට කීයද එන්නේ? 100න් 10ක් අඩු වුණාම 90යි. 90යි. ප්‍රචාරණ බෙදා හැරීමේ වියදමක්. හරිද කට්ටිය? ගිය සතියේ කරපුවා. ප්‍රචාරණ 90යි 100න් 10 අඩු කරා ඉදිරියට කළ උපචිත විදුලියට එකතු කරා. හැමදේසම උපචිත එකතු කරානේ ඉදිරියට කළ අඩු කරා. හරි. හරි. දැන් මෙන්න මේ ගැළපිල්ල කරන කට්ටියම 3.31 දිනට ලියාගන්න ඉක්මනට 3.31 දිනට ඉතිරි තොගේ වරාණ භෞතික කියන්නේ පුතා දැන් පේන්න තියෙන ඒවා 3.31 දිනට ඉතිරි තොගේ වරාණ භෞතික හරි 3.31 දිනට ඉතිරි තොගේ වරාණ භෞතික පිරිවැය ලක්ෂයයි ශුද්ධ උපලබ්ධි අගය 85000යි මං ගැලපුම් සටහන ආනවා කාගෙන් හරි ලියන්න මුලින්ම මං ගිය සතියේත් ඔයා කියලා දුන්නා නේද හරි 3.31 දිනට ඉතිරි තොගේ භෞතික පිරිවැය රුපියල් ලක්ෂයයි ශුද්ධ උපලබ්ධි අගය 85000යි හරි කො මට ගැලපුම් සටහන කියන්න බලන්න මහාන කෙනා මට කියන්න ඕනේ කො වෙහිනි කියන්න බලන්න ගැලපුම් සටහන
තොග කපා හැරීම හර 15000යි. අවසන් තොගය හර 85000යි. විකුණුම් පිරිවැය බැර ලක්ෂය. හොඳයි very good. පුතේ ඔයාලට මතකයි නේද? මම හැමතිස්සෙම කිව්වා අවසන් තොගේ පිරිවැයයි සුද්ධ උපලබ්ධයයි දුන්නොත් ඔයා එකෙන් ගන්න ඕනේ වඩාත් අඩු වගේ. අවසන් තොගේ පිරිවැයයි සුද්ධ උපලබ්ධයයි දුන්නොත් ඔයා මේ දෙකෙන් ගන්න ඕනේ වඩාත් අඩු වගේ. වඩාත් අඩු වගේ. ඉතින් පුතේ වඩාත් අඩු වගේ 85000යි අවසන් තොගේ කියන්නේ වත්කමක් වත්කම් වැඩිවීම හර. වඩාත් අඩු වගේ 85000යි වත්කම් වැඩිවීම හර. අවසන් තොග හර. හැබැයි අපි දන්නවා අවසන් තොගේ විකුණුම් පිරිවැය හොයන තැන පෙන්නන්නත් ඕනේ. එතන විකුණුම් පිරිවැයට දාන්නේ අඩු වගේ නෙමෙයි. පිරිවැය. සෑම විටම පිරිවැය මතක තියාගන්න විනුර පිරිවැය. පිරිවැය ලක්ෂයයි. හැමදෙස්සෙම අවසන් තොගේ වත්කමක් වත්කම් වැඩිවීම හර හැබැයි අඩු වගේ. තව අවසන් තොගේ අපිට ඕනේ දර විකුණුම් පිරිවැය හොයද්දිත් යටින් අඩු කරන්න. එතනට බැර කරන්නේ එතනට දාන්නේ පිරිවැය. පිරිවැය ලක්ෂයයි. පුතේ මං ක්ලාස් එකේ කිව්වා නේද සුද්ධ උපලබ්ධය කියන්නේ තොගේ අනාගතේ විකුණන මිල. 100 ගේවා 85ට විකුත් අනාගත අලාභය 15යි. සුද්ධ උපලබ්ධය කියන්නේ තොගේ අනාගතේ විකුණන මිල. එතකොට 100 කේව අනාගතේ 85ට විකුත් අනාගත අලාභය 15යි. ඒක වියදමක් වියදම් වැඩිවීම හර තොග කපා හැරීම හර 15යි. තොග කපා හැරීම හර 15යි. පැහැදිලි? මෙන්න පුතා ගැලපුම් සටහන. එහෙනම් තොග කපා හැරීම කියන්නේ අනාගත තොග අලාභය වින්ද්‍ර මේක වියදමක් වෙනත් වියදමක්. තොග කපා හැරීම. ඒක වෙනත් වියදමක්. හරි. අවසන් තොග හර කරපු පාදය වත්කමක් ඒක ජංගම වත්කමක්. දැනටමත් ඔය අවසන් තොගේ යම් ගාණක් ලියලා තියෙනවා ඒකට එකතු කරගන්න ජංගම වත්කම් වල මේ දැනටමත් අවසන් තොගයක් ලියලා තියෙනවා ඒකට එකතු කරගන්න ජංගම වත්කම් වල ඊළඟට විකුණුම් පිරිවැය බැර කීයද විනුර 100යි විකුණුම් පිරිවැය බැර කියලා කියන්නේ බම් විකුණුම් පිරිවැය හොයන තැන අවසන් තොගේ එතනත් දැන්ට අවසන් තොගේ 100ක් ලියලා තියෙනවා දැන් එහෙනම් ආයතනයේ මෙතන අවසන් තොගේ ඔක්කොම කීයද 200යි ජංගවත්කම් වල අවසන් තොගේ කීයද 185යි දැක්කද අර කලින් ගැලපිල්ලකුත් තිබ්බනේ විහිණි සුද්ධ උපලබ්ධයකට වඩා පිරිවැය වැඩි වුණත් ඒත් එහෙමයි හැමතිස්සෙම අඩු වගේ ගන්න හරි දැන් හොඳයි හොඳ ප්‍රශ්නයක් අහනවා මෙයා දැන් නිගමඩේ දාන්න විහිණි පිරිවැය 10යි සුද්ධ උපලබ්ධයගේ 15යි මේ බලාගෙන කට්ටිය දැන් මෙතන පිරිවැය වැඩි සුද්ධ උපලබ්ධයගේ අඩුයිනේ. ඔගේ අනිත් පැත්ත උනොත් පිරිවැය අඩුයි සුද්ධ උපලබ්ධයගේ වැඩි. ඒත් බය වෙන්න එපා. එකම නීතිය ළමයි. අහන්නකෝ එකම නීතිය. හැමතිස්සෙම මේ දෙකෙන් ගන්න අඩු වගේ. මේ වෙලාවේ අඩු වගේ කීයද? 10යි. එතකොට මෙතනට යන්නේ 10. හරි. අවසන් තොග හර කරන්න කිව්වේ අඩු වගේනේ. එතනට යන්නේ 10. හරි. අඩු වගේ 10යි. ඊට පස්සේ විකුණුම් පිරිවැයට දාන්න කිව්වේ පිරිවැයනේ. එයත් කීයද? 10යි. අවසන් තොගත් හර 10යි විකුණුම් පිරිවැයත් බැර 10යි මේ වෙලාවේ කපා හැරීමේ පාදයක් එන්නේ නැහැ විහිමි තේරුණා මොකද කපා හැරීම කියන්නේ තොග අලාභයනේ මෙතන තියෙන තොග අලාභයක් නෙමෙයි තොග ලාභයක් ඒක ගිනුම් තබන්නේ නැහැ අපි 10 කේව අනාගතේ 15ට වික්කොත් තොග ලාභයක් නේ අනාගතේ ඒක ගිනුම් තබන්නේ නැහැ හොඳේ තොග අලාභයේ පමණයි ගිනුම් තබන්නේ හරිනේ ඒ නිසා නීතිය හැමතිස්සෙම මතක තියාගන්න වඩාත් අඩු වගේ අවසන් තොග හර කරන්න සෑම විටම අවසන් තොගේ පිරිවැය විකුණුම් පිරිවැය බැර කරන්න. තොගේ අනාගතයේ විකිණීමෙන් අලාභයක් වෙනවා නම් ඒක වියදමක්. තොග කපා හැරීමේ වියදම් හර කරන්න ඒක වෙනත් වියදමක්. හැබැයි අනාගත තොග ලාභය ගිනුම් තබන්නේ හරි. එහෙනම් අද ඔය ගැලපෙන ටික ඇතේ. අද අලුතෙන් කියලා මම මතක් කරලා දුන්න අර හානි කරන අලාභ ගැලපෙල්ලයි තා මොකද්ද වැට් ගැලපෙල්ල ඉතින් මේ ගාන දැන් ඔයාලා බැලන්ස් කරන්න හොඳේ මට කවුරු හරි බැලන්ස් කරලා එවන්න දැන් ඔයාලට තියෙන ශේෂ පරීක්ෂමේ data ටික දාලා හරි ශේෂ පරීක්ෂමේ data ටික දාන්න ශේෂ පරීක්ෂමේ data ටික දාලා ගාන බැලන්ස් කරන්න තියෙනවා ඉතින් බැලන්ස් කරන කලින්
මේ පෙර වැඩ සියල්ල සුළු කරන්න ඕනේ. සුළු කරලා මුහුණත් වලට ගෙනියන්න. මුහුණත් වලට ගෙනියලා අර ගිය සතිය වගේ ගාන බැලන්ස් කරලා කට්ටිය මට මැසේජ් එකක් දාන්න හොදේ. හරි අද පොඩි මතක් වීමක් වුණාද කට්ටිය? අවුලක් නැහැනේ. හරි අපි ඉගෙන ගත්ත දේවල් හොඳට මතක් කරගමු. එතකොට ඔයාලට පොඩි වාසියක් මේකෙන් ගන්න පුළුවන්. විතර අවුලක් නැහැනේ. නෙතාරා ආයි රෙකෝඩින් බලන්න. හරි මොනවා හරි අවුලක් තිබ්බොත් අපැදිලි දෙයක් තිබ්බොත් WhatsApp මැසේජ් එකක් දාන්න. මම පුළුවන් ටයිම් එක කියලා දෙන්න. හරි එහෙනම් අදට ක්ලාස් එක ඉවරයි පුතා. හැමෝටම ජය වේවා. bye good night cheerio. ගාන බැලන්ස් කරලා මට දාන්න කවුරු හරි WhatsApp